Day 2 good morning. අද නිින්ද ගියා එහෙම මෙහෙන් ගැඩුණා ඒත් සීතලයි මේ අපිට ටී එකක් ගෙනාවා මෙයා ටී එකක් බිව්වා මම වතුර එකක් බිව්වා මේ ඔහොම තමයි දැන් අපි බෑග් ටික පැක් කරලා ලෑස්ති වෙන්න ඕනේ යන්න ලෙවල් එකට යනවා කියන්නේ මේ අයිස් අනිවාර්යෙන් මයිනස් බල එළියට ඇවිත් බැලුවටත් උදේ 1 හා ඇතුළට හිම වැටෙනවා අර මේක එළියෙන් බැදලා තියෙන ටික ඌට හම්මට දු අරේ මෙන්න -1 එක අපි ඇඟ හොදන විදිය වේලිලා තියෙනවා සබන් ගන්න බෑ සබන් ගියොත් සබන් හේදෙන්නේ නැහැ ටක් ගාලා මේ ටිකයි හොද ගන්න තියෙන්නේ ඇතිනේ උණුමු නැහැ මොකද මේ ටක් ගාලා සීත වෙනවා ඔන්න ඔහම තමයි කිලිමන්ජාරෝ ඇඟ හොදන්නේ දැන් 8:20යි අපි දැන් පිටත් වෙනවා අර බඩු ටික පිටිපස්ස කට්ටිය පැක් here is Rome is going up Yeah. our guide We start and now we start our hiking. Yeah, all the way to Shila 2. Shila 2, now. Easy business, slowly, pole. pole Let's slow go. yeah the next place we are heading is Cathedral Point. Yeah. We call it Cathedral Point. it looks like a cathedral it seems so we are going to hit that Why cathedral? Because the word comes from the Catholic word. Catholic so we're going to go there and then we're going to form an L we're going to go there straight and then once we hit that point we're going to go there our camp is right there Yeah. we have signals we're having our snack we got it from nuts on top from Peruga thanks Peruga very much and here he's also I enjoying enjoy this snacks. Kilimanjaro. Pole, more water, more fire. altitude එක චුට්ට වැඩි වෙනවා අංගල දැනෙනවා පොඩ්ඩක් ඉස්සලා ගියේ ෆ්ලැට් සර්ෆස් එකේ මම චුට්ට උඩට යන්නේ හිමීට නගින්න තියෙන්නේ අපි ආවා දැන් කැතීඩ්‍රල් ජන්ක්ෂන් එලිවේෂන් එක දැන් අපි ඉන්නේ 3805 මීටර් sea level එකේ මේ අපි දැන් බෑග් මෙතනින් ගලවලා කැතීඩ්‍රල් එක බලන්න කැතීඩ්‍රල් පොයින්ට් එක බලන්න මෙහෙ උඩට යන්න ඕනේ උඩට ගිහිල්ලා ආයෙ පල්ලෙහාට ඇවිල්ලා ආයෙ මෙහෙට යනවා okay Let's go. so we reached the cathedral point Shira Peak 3872 meters above sea level yes congratulations you are now at there's a bit of mist coming so we're gonna go down can you see that it's like Lion King Yeah. Shila Plateau huh or the Shila Plateau so that's the Shila Plateau so we came all the way from there Yeah, we came from there. Perfect way, we must see this side. But when you pass to go to Shila 2 and you can't see this means you have a long way. Yeah. this means short way short Yeah. Short Ah. way. This is the right way, right? okay sir Nice these way. things that is See the පේනේවා yeah. මේක සයින් එකක්ලු Almost there. පාත් එක පෙන්නන්නයි අපි ළඟ ඉන්නේ කියලා අර ඒ තමයි තියෙන්නේ අපි යන තැන this is used if somebody is having high altitude you take the person on this right if that is not possible manpower then ඊට පස්සේ ඒකත් බැරි නම් අතන තිබ්බ හෙලිකොප්ටර් ලෑන්ඩින් එක really worth නම් ඉතින් හෙලිකොප්ටර් ලෑන්ඩින් එකක් කරලා බේරනවා
මේ altitude sickness එක කියන්නේ විහිළුවක් නෙමෙයි. ජීවිත අවදානම. අපි ආවා ශිරා කැම්ප් 2 එකට. අපි දැන් ඉන්නේ කිලෝමීටර් 10ක් අධි ඉවර කරා. 150 ඉන්නේ අපි. කරලා කාලා දීලා හිතනවා වහිනේ ගන්න නැහැ කියලා. වැස්සොත් වැඩේ සෑහෙන්න අමාරු වෙනවා නේ. මොනා කරන්නද මේ අද නම් සීතලයි අද අමාරුයි. මේක හොඳටම අමාරු තමයි. මාළිද මොකද තත්ත්වේ? අවුලන්නේ හෙඩේක් නෑ. හෙඩේක් නෑ. ඒක හොඳයි. බය වෙලා ඉන්නේ. ඒ මො හෙඩේක් නැත්තම්. මගේ හෙඩේක් එක ඊයේ තරම් අමාරු නෑ. මං අද පැන්ඩෝල් ගන්න නෑ කියලා හිතුවා. කෑම කාලා හොඳට හයිඩ්‍රේට් වුණෙන් පස්සේ සෙටල් වෙයි කියලා හිතනවා. මේ ඩයමොක්ස් එක ගමු අපි. ඩයමොක්ස් එක අපි දෙන්න කොහොමද ඩයමොක්ස් එක ගන්න නේද? දැන් ගමුද? කාලා රෑ වැස්සුත් කාලා නෑ ලන්ච් එක තියෙනවද? නෑ මං කියන්නේ පරක් වුණොත් ඕක පැය 12ක් වගේ තමයි ඉෆෙක්ට් එක තියෙන්නේ. මේ රෑට චූදාන්නේ පස්සේ කරා වැස්සොත් නම් මම මේ කරලා මෙතනින් එළියෙන් චූදානවා. වැස්සොත් නම් මේ සීතලෙ පිස්සු වෙනවා. දැන් අපේ ලන්ච් එක අපි ගන්නවා. අපි හොදගත්තා. කියුකම්බර් සුප් එක තියෙනවා. අර මේක මොනවද? අද නූඩල්ස්. ඒක තමයි අපේ ලන්ච් එක අදට. සොයා Bopana, habari gani? Nzuri sana. Wageni wakaribishwa Kilimanjaro. Walizunguka wanataka kula nyama Kilimanjaro. අද මට මේ හෙඩේක් එක නම් නැහැ. හෙඩේක් එක අඩු වුණා. හැබැයි වෙනම සිම්ටම් එකක් ඇවිල්ලා තියෙනවා. මේ මුන් ඔක්කොම මේ වහගෙන ඉන්නේ. මම මේ එකලේ එකක් දාන් ඉන්නේ. මට රස්නේ වැඩි. මට සීතල දැනෙන්නේ නැහැ. ඒක සිම්ටම් එකක් නේ. high altitude සිම්ටම් එකක්. sickness සිම්ටම් එකක්. අනේ වන්දති මොනවා හරි දෙනවා. ඒ shape settle වෙයි heart rate එක ටිකක් උඩට තිබ්බා. මට නිින්ද ගියේ නැහැ මේ දෙන්නට නම් නිින්ද ගියා. අපි නම් කන පැලෙන්න නිදාගත්තා. ඔව් මට කන එක විතරයි හරියට මට වෙන්නේ. එහෙන් මෙහෙන් එනවා මේ පීක් එක අර තියෙන්නේ. අම්මට උරු පීක් එක වැහුණා. අර තියෙනවා. අපත්තන්ට තමයි අපි යන්නේ. මේ දැන් වෙලාව 6යි. සන්සෙට් එක අපි බලන්න යන්නේ. ලස්සන සන්සෙට් එකක් මෙතනට එනවා. ඔය ඇත්තට